කොයිතරම් මහන්සි වෙලා විභාගයක් ලියන්න ගියත් ඔයාට එක්සෑම් එක වෙලාවට පාඩම් කරපු හැමදේම සමහර වෙලාවට අමතක වෙලා යනවා. ඒ ටික පාඩම් කරගන්නත් ඔයා පුදුමාකාර මහන්සියක් වුණා. විභාග වෙලාවට ඒ ටික මතක් කරගන්නත් පුදුමාකාර මහන්සියක් වෙනවා. හැබැයි විභාග වෙලාවට ඒ පාඩම් කරපු මුකුත් ඔයාට මතක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මහන්සි වෙලා පාඩම් කරලා විභාගයක් ලියලා ඊළඟ විභාගෙට සූදානම් වෙද්දී කලින් විභාගෙට පාඩම් කරපු දේවල් ඔයාට මතක නැහැ. අද අපි මේ හැම ප්‍රශ්නයකටම උත්තර කතා කරනවා. අද අපි කතා කරන්න යන්නේ හරිම පුංචි වෙලාවකින් ඕනම දෙයක් කවදාවක්වත් අමතක නොවන විදියට මතක තියාගන්නේ කොහොමද කියලා. ඒ වගේම මතක තියාගත්ත දේවල් කවදාවක්වත් අමතක නොවන විදිහට ආයි රිවයිස් කරන්නේ කොහොමද? නැවත නැවතත් මතක් කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ළමයි මුලින්ම මම මේ බෝඩ් එකේ උඹලා දෙනවා වචන කීපයක්. බලන්න මෙතන තියෙනවා වචන 10ක්. ඔයාට මේ වචන 10 මතක තියාගන්න පුළුවන්ද කියලා. මම ඔයාට තප්පර 30ක් දෙනවා මේ වචන ටික බලන්න ඔයාට මතක තියාගන්න පුළුවන්ද කියලා. ඔයාට දෙනවා තප්පර 30ක්. දැන් ඔයා ගන්න කඩදාසියක් අතට. කඩදාසියක් අරගෙන Tamanට මතක විදිහට එතන තිබ්බ වචන ටික ලියන්න බලන්න. දැන් ඔයාට තේරෙනවද? ලියාගෙන යද්දී වචන ටික බලලා ඉවර වෙලා අපි මතක තියාගන්න හැදුවට අපිට ඒක මතක තිබිලා නැහැ. ඔයාට ලියන්න පුළුවන් නම් කතා දෙකක් නැහැ. ඔයා සුපිරි, ගොඩක් හොඳයි. හැබැයි ඔයාට මතක තියාගන්න බැරි වුණා නම් මේ වීඩියෝ එක ඔයාට මතක තියාගන්න අදින් පස්සේ කිසිම දෙයක් ඔයාට ආයි මතක තියාගන්න බැරි වෙන්නේ නැහැ. දැන් ඔය වචන ටිකම තමයි ළමයි ආයි පාරක් මම බෝඩ් එකේ දාන්න යන්නේ. හැබැයි වෙනස් විදියකට. ආයි පාරක් මම තප්පර 30ක් දෙනවා. බලන්න ඒ කාලය ඇතුලේ ඔයාට පුළුවන්ද මේ ටික මතක තියාගන්න. මෙන්න තියෙනවා හරි. දැන් ආයි පාරක් ගන්න ළමයි කඩදාසියක් අතට. වෙන කඩදාසියක් ගන්න අතට අරගෙන ඉවර වෙලා ඒ කඩදාසියේ Taman දැක්ක රූප ටික මොනවද කියලා ලියන්න. Taman දැක්ක රූප ටික මොනවද කියලා ලියන්න. ලියන්න බලන්න. දැන් ඔයාට තේරෙනවද වචන ටික දිහා බලලා අපිට මතක තියාගන්න අමාරු වුණාට සාමාන්‍යයෙන් ඔයාට කීපයයි මතක තියාගන්න පුළුවන් උනේ වචන ටික දිහා බලලා. හැබැයි රූප ටික දිහා බලලා මතක තියාගන්න ගියාට පස්සේ ඔයාට ලස්සනට ඒක මතක තියාගන්න පුළුවන්. අනිවාර්යෙන් කලින්ට වඩා දෙක තුනක් කරේ වැඩිපුර ඔයාට මතකයි. ගොඩක් ළමයින්ට ඔක්කොම මතකයි. ඔක්කොම ලියාගන්න පුළුවන් වුණා. ළමයි මේකේ රහසක් තියෙනවා. රහස තමයි අපේ හිතට වචන දාගන්න එක අමිහිරි දෙයක්. අපි ඒකට කැමති නෑ. හැබැයි අපි විෂුවල් මෙමරි එක කියන එක අපිට චිත්‍රයක් මතක තබා ගැනීමට තියෙන හැකියාව හරිම වැඩි. කොහේ හරි ඔයා ලස්සන තැනකට ගියාට පස්සේ ඔයාට කවදාවත් එතන තිබ්බර බෝඩ් ලෑලි වල තිබ්බ වචන ටික මතක හිටින්නේ නැහැ. හැබැයි ඔයාට එතන දැක්ක දේවල් හොඳට මතකයි. මතක් කරලා බලන්න චූටි කාලේ ගියපු ට්‍රිප් එකක්. ඒ ට්‍රිප් එකේ ඒ කවුරුත් කියපු දේවල් ඔයාට මතකද? ඕනනම් එකක් මතක තියෙයි. හැබැයි ඒ දැක්ක දේවල් ඒ විදිහටම තාමත් ඔයාට මතකයි. අවුරුදු ගානකට කලින් හම්බ වෙච්ච යාළුවෙක්ගේ මූණ තාමත් ඔයාට එයාගේ මූණ මතක් කරගන්න පුළුවන්. හැබැයි එයාගේ කටහඬ, එයා කියපු දේවල් ඔයාට මතක නැහැ. ළමයිනේ මේ තමයි අපේ හිතේ විදිය. අපේ හිතේ විදියට අපි පාඩම් කරනවා නම් ඕනම දෙයක් හරිම කෙටි කාලයකින් අපිට පාඩම් කරගන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයාට පාඩම් කරන්න වෙලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් ටිකක්. ඔයා මේ වචන ටික දිහා පැය ගාණක් බලාගෙන හිටියත් සමහර වෙලාවට ඔයාට පාඩම් කරගන්න බෑ. පාඩම් කරගත්තත් ඔයාට නැවත අමතක වෙනවා. හැබැයි ඔයාට පුළුවන් මේ වචන ටිකම මෙන්න මේ වගේ රූප ටිකක් බවට පත් කරගන්න. ඔයාම රූප ටික ඇඳ ගන්නවා නම් වඩාත් හොඳයි. මේක කරන්න පුළුවන් දේවල් තියෙනවා, මේක කරන්න බැරි දේවල් තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ චිත්‍රයක් විදිහට නිරූපණය කරගන්න බැරි සමහර දේවල් අපි කොහොමද මතක තියාගන්නේ කියලා. මේ තියෙන්නේ ඩෙන්ගු රෝගය හැදුනට පස්සේ ඒ රෝගියෙක්ට ඇතිවෙන අනතුරු හැඟවීමේ ලක්ෂණ ටිකක්.
තේරුණාද? මෙන්න මේ ලක්ෂණ ටික අපි දැනගෙන ඉන්න ඕන බයොලොජි පේපරේ උත්තර ලියන්න යන්න. තප්පර 30ක් දෙන්නම් try එකක් දාලා බලන්න මේ සියල්ලම මතක තියාගන්න. try කරන්න ළමයි උත්සාහ කරන්න. වැරදුනොත් තමයි දවසක අපිට හරියන්නේ. කොහොමද අපි මතක තියාගන්නේ? ඕනම විෂයකට මේක පොදුයි. දැන් ඔයා ගන්න කඩදාසියක් අතට. කඩදාසියක් අරගෙන Tamanට මතක විදිහට එතන තිබ්බ වචන ටික ලියන්න බලන්න. දැන් ඔයාලට තේරෙනවද? ලියාගෙන යද්දී වචන ටික බලලා ඉවර වෙලා අපි මතක තියාගන්න හැදුවට අපිට ඒක මතක තිබිලා නැහැ. දැන් ඔයාට මේ ටික මතක තියාගන්න එක ගේමක්ම නැහැ. බලන්න ළමයි ඕනම කෙනෙක්ට ආර්ට් කරන ළමෙක්ට වුණත් දැන් මේ ටික මතක තියාගන්න පුළුවන්. ඔයාට මතක තියාගන්න බැරි කරුණු කාරණා ලිස්ට් එකක් තියෙනවා නම් ඒක කතාවක් කරන්න ළමයි. කතාව හදාගන්න එක ඔයාගේ වැඩක්. ඒක තමන්ගේ වැඩක්. තමන්ගේ කතාව කවදාවත් තමන්ට අමතක වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ අපි එක තැනකින් පටන් ගන්නවා. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම. ඇඟේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙද්දී මම ළමයි මගේ කතාවේ දාගෙන තිනවා රුධිර පට්ටිකා ටික අඩු වෙද්දී අක්මාව විශාල වෙනවා. හරි? ඇත්තටම වෙන වැඩක්. හරි? රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙද්දී ළමයි අක්මාව විශාල වෙනවා. හරි? ඕකර ළමයි හෙපටෝමෙගලි කියලාත් කියනවා. හෙපටෝමෙගලි කියලාත් කියනවා. ඒ කියන්නේ අක්මාව විශාල වෙනවා. අක්මාව විශාල වුණාම ළමයි මේ අක්මාව තියෙන්නේ මෙතන උදර කුහරය ඇතුලේ. උදර කුහරය ඇතුලේ තියෙන අක්මාව විශාල වෙද්දී උදර වේදනාවක් දැනෙනවා. හරිනේ? රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු කතාවක්. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වුණා අක්මාව විශාල වුණා. ඊට පස්සේ උදර වේදනාවක් අධික උදර වේදනාවක් දැනෙනවා. අධික උදර වේදනාවක් මිනිස්සෙට දැනෙද්දි මොකද වෙන්නේ? දැන් උඹලා හිතපල්ලා උන පන්තියක ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඔයාලා පන්තියක ගිහිල්ලා වාඩි වෙලා ඉද්දි ළමයි ලොකු බඩේ අමාරුවක් හැදුනොත් අධික උදර වේදනාවක් හැදුනොත් ඔයාට සතුටෙන් ඉන්න පුළුවන්ද? ඔයා මුලින්ම වෙන්නේ කලබල වෙන එක. වෙන අය දැනගනීද? හරි? ලොකුවට ඔයා කලබල වෙනවා. ඒ නිසා නොසන්සුන් වෙනවා. අධික උදර වේදනාව නිසා ඔයා නොසන්සුන් වෙනවා. ළමයි නොසන්සුන් වුණාට පස්සේ මොකද වෙන්නේ? ශ්වසන වේගය ඉහළ යනවා. ශ්වසන වේගය ඉහළ යනවා. ශ්වසන වේගය ඉහළ ගිය මිනිස්සෙක් ළමයි ඉක්මනට තෙහෙට්ටුවටපත් වෙනවා. එයා තෙහෙට්ටුවටපත් වෙලා තමයි ඉතින් ඔයාගේ කතාවක් ගොඩනගන්න. මේ ඉස්සර මම හදාගත්ත කතාව. තෙහෙට්ටු වුණාට පස්සේ ළමයි දිගු කාලීන වමනය ඇති වෙනවා. මම හිතාගත්ත කතාවේ ඊළඟ පියවර තමයි තෙහෙට්ටු වෙච්ච මිනිස්සෙට දිගු කාලීන වමනය ඇති වෙනවා. ළමයි වමනේ සමග ලේපිට වෙනවා. බලන්න කතාවේ ලස්සන. වමනේ සමග ලේපිට වෙනවා විතරක් නෙමෙයි නාසයෙන් සහ විදුරු මසින් ලේ ගැලීම සිද්ධ වෙනවා. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි සර් රචනාවක් වගේ දෙයක් ලොකු ඡේදයක් වගේ දෙයක් අපි මතක තියාගන්නේ කොහොමද කියන කතන්දරේ. අපි ළමයි ඊළඟට බලමු කොහොමද අපි ඡේදයක් මතක තියාගන්නේ කියලා. මේ ඔයාලට පේන්නේ ජීව විද්‍යාව A level syllabus එකේ තියෙන හෘදේ ව්‍යුහය කියන කොටසේ එක්තරා ඡේද කොටසක්. හෘදේ ව්‍යුහය ළමයි විශේෂයෙන්ම හෘද බිත්තියේ ව්‍යුහය ඇහුවොත් ඔයා මේ ටික මේ විදිහට ලියන්න ඕන. මම ඔයාට තප්පර 30ක් දෙන්නම්. හරි තප්පර 30ක් දෙන්නම්. පුළුවන් තරම් මේක කියෝලා හිතට දාගන්න බලන්න මේ කියලා තියෙන කාරණා ටික. ඕනම ළමෙක් උත්සාහ කරන්න ඕනම ළමෙක්ට මේක කරන්න පුළුවන්. බලන්න Tamanට මතකද? මතක තියාගන්න පුළුවන්ද? හරි ළමයි දැන් බලන්න මේ බලපු ටික ඔයාට මතකද? කඩදාසියක් අරගෙන ඒ සියල්ල ලියන්න බලන්න පල්ලෙහාට.
කඩදාසියක් අරගෙන ඒ සියල්ල ලියන්න බලන්න පල්ලෙහාට. හැමෝම ලියන්න. හැමෝම ලියන්න කඩදාසියක් අරගෙන පල්ලෙහාට. මදිනම් වීඩියෝ එක නතර කරලා ලිව්වා. ළමයි බලන්න ඔයාට මතක තියාගන්න බෑ. මතක තියාගත්තත් ඒ වෙලාවේ මතකයි වගේ හිතුණට ඊට පස්සේ දැන් ඔයාට ලියාගන්න බෑ. අපිට පුළුවන් ඔය වගේ ඡේද කොටසක් වුණත් රූපයක් ඇසුරෙන් මතක තියාගන්න. ඒක කරන්නේ ළමයි මෙන්න මේ විදිහට. ඔයාට මතක තියාගන්න බැරි වෙච්ච ජීව විද්‍යාව පොතේ තිබ්බ ඡේදය මම ලස්සන සටහනක් බවට පත් කරා. මේක ළමයි කතන්දරයක්. මේක අනුපිළිවෙලක්. දැන් මේක මම හදපු අනුපිළිවෙලනේ. බලන්න මම මේක කරලා තියෙන වැඩි. ඡේදෙ මුලින්ම තිබ්බ ළමයි කේතුවක් කියලා. හෘදය කියන්නේ දල වශයෙන් කේතු හැඩයක්. මම උන ළමයි කේතු හැඩයක් ඇඳලා ඉවර වෙලා ඒක ලකුණු කරා. මේ තමයි මගේ පළවෙනි සටහන. මානව හෘදය දල වශයෙන් කේතු හැඩයක් කියලා. මම කේතු හැඩයට ඉතලයක් දාලා දල හේතු කේතු හැඩය කියලා ලකුණු කරලා පෙන්නුවා. ඒ වගේම තිබ්බ හෘදය මානව හෘදය දල කේතු හැඩයක් සහිත කුහරමය අවයවයක්. ළමයි මං කුහරයක් ඇඳලා ඉවර වෙලා ඒක කුහරමයයි කියලා පෙන්නුවා. දැන් මට කවදාවත් මේ රූපය අමතක වෙන්නේ නැහැ විෂුවල් මෙමරි එක. දැන් බලන්න ඔයාලට මේ කරුණු තුනම මතකයි. මානව හෘදය දල වශයෙන් කේතු හැඩයක්. ඒ වගේම ඒක කුහරමය අවයවයක් ඉන්ද්‍රියක්. ළමයි ඒක බිත්තිය මම කොටු කරලා ඒක විශාල කරලා යන්න මෙතනින්. මේක ළමයි in and out කියලා මම දෙපැත්ත ලකුණු කරගත්තා. මේ හෘදය ඇතුළු පැත්ත, මේ හෘදය ළමයි ඉවත. හරි පිටපැත්ත. ළමයි මේගොල්ලෝ කියනවා මේ බිත්තිය ගැන කතා කරද්දී මේක පටක ස්තර තුනකින් හැදිලා තියෙනවා. මම ඔන්න ස්තර තුනක් ඇඳා. ලිව්වා එතනින් පටක ස්තර තුනකින් සමන්විතයි. ළමයි ඇතුළතම ස්තරය ඒගොල්ලෝ කියනවා එන්ඩෝකාඩියම, මධ්‍ය ස්තරය මයෝකාඩියම, පිටත ස්තරය පෙරිකාඩියම. දෙක තුනේම කාඩියම තියෙන නිසා මම එකට තමයි ලිව්වේ. ඊට පස්සේ ළමයි ඒ ස්තර තුන ගැන මම වෙන විස්තර කරනවා ABC දාගෙන. ඒ ළමයි පල්ලෙහාට ඉතලයක් අරගෙන ඇවිල්ලා මෙතන ඒ කියලා ප්‍රශ්නාර්ථයක් කියලා තියෙනවා. ඒ තියෙන්නේ රිවයිස් කරන්න. මෙතනට ඇවිල්ලා හිතනවා ඒ කියන්නේ මොකක්ද මෙතන ඇතුළතම ස්තරය මොකද ළමයි එන්ඩෝකාඩියම එන්ඩෝකාඩියම කියලා මතක් කරා. එන්ඩෝකාඩියම යටතේ ඒවා දැනගන්න ඕන සියලුම කරුණු කාරණා ටික මෙතන තියෙනවා. මම මේ සම්පත් පොත දිහා ඒ ඡේද දිහා බලන්නේවත් නැතුව කියන්නේ. ඒ මොකද මම ළමයි මට මතක හිටින විදිහට ඒ ටික ලියාගත්තා. පන්ති එක නෝට් එකක් දෙද්දි අතන වෙන්න ඕන මේක. හැබැයි ඒක වෙන්නේ නැති නිසා උඹලා මේක මේ විදිහට කරගන්න ඕන. මෙහෙම ළමයි සම්පත් පොත හදාගත්තොත් සම්පත් පොතම මතක තියාගෙන ලංකාවේ පළවෙනිය වෙන්න උනත් පුළුවන්. ඕනම විෂයකට මේක ළමයි Tamanට අදාළ වෙන විදිහට හදාගන්නත් පුළුවන්. බලන්න. හෘද බිත්තියේ අභ්‍යන්තර ස්තරයයි. ඔන්න ළමයි පළවෙනි කාරණාව මතක තියාගන්න ඕනේ එන්ඩෝකාඩියම කියන්නේ හෘද බිත්තියේ අභ්‍යන්තර ස්තරයයි. දෙවෙනි කාරණාව තමයි කුටීර හා මේ ලකුණ මම දාගත්තේ ළමයි කපාට වලට. කුටීර සහ කපාට ආස්තරණය කරයි. කුටීර සහ කපාට ආස්තරණය කරයි. ඒ වගේම සිනිඳු පටලයක්. මේක ළමයි හරි ස්මූත් ලේ එකක්. සිනිඳු පටලයක්. ඒ වගේම ළමයි ඊළඟට තියෙනවා මේ බලන්න මේ රූපය ඇන්දේ ළමයි අපිච්චද සෛල නේද? ඒකත් ළමයි පැතලි විදිහට තමයි ශල්කමේ හැඩයක් තමයි මම ඇඳලා තියෙන පොතු වගේ. බලන්න මේ වෙලාවේදී මෙතන තියෙන්නේ පැතලි අපිච්ච දෙයක්. මෙයා පැතලි අපිච්චද සෛල වලින් සමන්විතයි කියලා තමයි කියන්නේ තනි සෛල ස්තරයක්. ඒ වගේම ළමයි මේක කියන්නේ ළමයි මෙයා පැතලි අපිච්චද වලින් සමන්විතයි කියලා. ඒ වගේම දරුවනේ මේගොල්ලෝ කියනවා මෙන්න මේ එන්ඩෝකාඩියම කියන එක රුධිර වාහිනී. මම මේ නිරූපණය කරලා තියෙන රුධිර වාහිනී. රුධිර වාහිනී වල අන්තස්චද ආස්තරණය සමග අඛණ්ඩයි කියලා කියනවා. රුධිර වාහිනී වල අන්තස්චද ආස්තරණය සමග අඛණ්ඩයි කියලා කියනවා. මෙන්න ළමයි දැන් අපිට එන්ඩෝකාඩියම මතකයි. ඔයා මේක පස් පාරක් මේ රූපේ දිහා බලාගෙන කිව්වනම් ආයි ජීවිතේට ඔයාලට මේක මතක වෙන්නේ නැහැ. ඊට පස්සේ ළමයි B රූපයට එන්න. B කියන්නේ මයෝකාඩියම. B තියෙන්නේ මැද, තියෙන්නේ මධ්‍ය ස්තරේ. හරි. හෘදේ විතරයි ළමයි තියෙන්නේ. මෙයාව හැදිලා තියෙන්නේ හෘදේ විතරක් තියෙන හෘද පේශි සෛල වලින්. මෙයාව හැදිලා තියෙන්නේ හෘදේ විතරක් තියෙන හෘද පේශි සෛල වලින්. ඒ වගේම ළමයි මෙයාගේ හරහා දිව යනවා විශේෂිත සන්නයන තන්තු ජාලයක්. අර පර්කින්ජේ තන්තු කියලා කියන්නේ. විශේෂිත සන්නයන තන්තු ජාලයක්. දරුවනේ එයා දායක වෙන්නේ හෘදේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණයට. එයා දායක වෙන්නේ හෘදේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණයට. අවසානයේ ළමයි පිටතම ස්තරයේ වෙච්ච කවුද? පෙරිකාඩියම. ළමයි පෙරිකාඩියම බාහිරින්ම තියෙන ස්තරේ මම උන රූප සරහණකින් ඉතුරු කරුණු සියල්ලම නිරූපණය කරා. මේවත් ඔයාලට පුළුවන් නිරූපණය කරගන්න. රූපේ තියෙන තරමට හොඳයි ළමයි. දැන් බලන්න මේක මඩි දෙකක්. ඇතුලේ බෑග් එකයි පිටත බෑග් එකයි. මඩි දෙකකින් සමන්විතයි. පිටත මඩිය ළමයි මම තන්තු ඇදලා තියෙනවා. ඒක ළමයි පිටත තන්තුමය පෙරිකාඩියම. ඇතුලේ තියෙන්නේ ඇතුළු මස්තුමය පෙරිකාඩියම. මෙච්චරයි ළමයි මේ ඡේදෙ තිබ්බේ. ඕගොල්ලන්ට පුළුවන් කඩදාසියක් අරගෙන Tamanට මතක තියාගන්න ඕන රචනාවක් යටතේ තියෙන කරුණු කාරණා සියල්ල ගැලීම් සටහන් විදියට නැත්නම් ළමයි රූප විස්තර කිරීම විදියට ලස්සනට ලියාගෙන පස් පාරක් විතර ළමයි ඔය වැඩේ කරන්න. ඔයා එකපාරක් මේ කඩදාසිය හදාගන්න, මේ විස්තර ටික සියල්ල කඩදාසියකට දාගන්න. ඊට පස්සේ මේ කඩදාසිය පැත්තකින් තියලා ඒක දිහා බලන්න. ළමයි බලන්න මට මතකද මේ රූප ටික. රූප ඇඳ ළමයි විස්තර කරගෙන යන්න. අමතක වෙද්දී අර කඩදාසිය දිහා බලන්න.
ඒක දිහා බලාගෙන ආයි සම්පූර්ණ කරන්න. ඔය වැඩේ පස් පාරක් කරොත් ඔයාට මේක මතක හිටිනවා. එතකොට ඔයාට ප්‍රශ්නයක් එනවා. හරි දැන් අපි මතක තියාගත්තා. හැබැයි මතක තියාගන්න දේ ආයි පාරක් අපිට අමතක වෙනවා. ඒකට මොකද කරන්නේ? ඒකට තියෙනවා ලස්සන වැඩක්. ඔයා වැඩ කරද්දී අනිවාර්යයෙන්ම රිවයිස් කරන්න වෙලාවක් වෙන් කරගන්න ඕන. ළමයි මේ තියෙන දවසක් නම් දවසකට ඔයා විෂයන් 3ම කරන්න ඕනේ නෑ. මම ඔයාලට කියලා දීලා තියෙනවා දවස් 2ක් අරගෙන සතිය කියන එක ළමයි දවස් 7ක් බව ඇත්ත. හැබැයි ඔයාගේ අධ්‍යාපන සතිය දවස් 2ක් කරගන්න. දවස් 2 ඔයා 4ට බෙදන්න. ළමයි මේ එක කොටසක ඔයා කරන්නේ එක විෂයක්, ඊළඟ කොටසේ කරන්නේ තව විෂයක්, ඊළඟ කොටසේ කරන්නේ තව විෂයක්. මේක ළමයි R බ්ලොක් එක. මේ වෙලාවේ ඉගෙන ගත්ත දේවල් රිවයිස් කරන්න තමයි අපි කාලය වෙන් කරගන්නේ. මේ පාර්ට් එක ඔයාගේ ජීවිතේ නැත්තම් ඔයාලට රෑන්ක් එකක් ගන්න අමාරුයි. ළමයි මේ වෙලාවේදී අපි අර පාඩම් කරපු දේවල් නැවත නැවත මතක් කිරීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම ඔයා අර ගැලීම් සටහන් විදියට දේවල් මතක තියාගද්දී අනිවාර්යයෙන්ම ළමයි ඒවා ප්‍රශ්න උත්තර විදියට ලියා ගන්නව නම් වඩාත් හොඳයි. විටමින් B5 වල ඌනතා රෝග මොනවාද? ළමයි ඒ යටතේ ඔයාගේ කතාව ලියා ගන්න. ඒක තමයි ඔයාගේ උත්තරේ. ඔයා මොකද කරන්නේ මේ වෙලාවේදී? උත්තරේ වහගෙන ප්‍රශ්නෙට පිළිතුර මතක් කරනවා. ඔයාට පුළුවන් ජීව විද්‍යාවේ තියෙන කරුණු කාරණා සියල්ල ප්‍රශ්න බවට පත් කරන්න ඔයාගේ කඩදාසි සෙට් එකේ. ඔයාට පුළුවන් මෙතනදී ඒ දේවල් නැවත මතක් කරන්න. හිතන්න මේ කොටස තමයි ඔයා ජීව විද්‍යාව පාඩම් කරේ, එක්ක ඔයාගේ අදාළ විෂය පාඩම් කරේ කියලා. එහෙනම් මෙතනදී ඔයා ඒ පාඩම් කරපු ටික රිවයිස් කරනවා. ඊළඟ දවස් දෙකේ හම්බ වෙන R බ්ලොක් එකේ මේ ටිකයි එදා ඉගෙන ගන්න ටිකයි සියල්ල මතක් කරනවා. ළමයි මුලදී ඕකට යන කාලේ වැඩි, නමුත් පස්සේ යන කාලේ අඩු වෙලා ඔයාට මේ දේවල් ඉතාම පහසුවෙන් මතක් කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් ළමයි නැවත රිවයිස් කරන්න තියෙන ක්‍රමය තමයි ඕක. එතකොට රචනා ටිකත් අර විදිහට ඉතාම කටුවට ළමයි රූපයෙන් දැඳ ඔයාට නැවත නැවතත් මතක් කරගන්න පුළුවන්. ජීව විද්‍යාව වගේ ළමයි පාඩම් කරන්න තියෙන විෂයක් ඕන මේ වගේ විෂයක් ගොඩ දාගන්න මෙන්න මේ ක්‍රමවේද ටික ඉතාම වැදගත්. ඕනම කෙනෙක්ට ඉතාම පුංචි කාලයකින් මේ විදිහට වැඩ කරොත් ඕනම දෙයක් මතක තියාගන්න පුළුවන්. තෙරුවන් සරණයි දරුවනේ හැමෝටම. तू